ඔන්න නැන්ද මාමේ. නේ මාළුව දාලා තියෙන්නේ. ඉතින් මෙච්චර වෙලා හරි කියන්නේ. මං අද එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ. එකම සයිස් පෝච්චි දෙකක් ගත්තා. එකම සයිස් රණවැල් බැල් දෙකුත් මං ගාව තියෙනවා. මුලින්ම අපි එකම පස්මාදේ එකම සයිස් පෝච්චි දෙකට පොඩ අපි දාගමු. මේක සුපිරි හැම මිශ්‍රණේ. ලගගොත් එනවා. දැන් එකකට පරණ ක්‍රමයකට අපි මාළුව දාගන්නවා. පීම්. ඔන්න මාළුව දාලා තියෙන්නේ. අපි ඒකේ එකම සයිස් රණවැල් බැලයක් තීරණවනවා. ඔයගොල්ලෝ පැලේ ගලවන හැටි දන්නවද? ඒවා මෙන්න මෙහෙම කරගත්තා. ටක් ගලවගමු. ලේසියෙන් වෙනවා. එන්න බලන්න. පස් කුට්ටිය. අපි ඒකත් හිමින්සරේ හිටවගමු. බිබි. ගාන වුණා අපි පස් කුරගමු. ගහ මැද තියෙන්නත් ඕනේ. ළඟදී රසායනික බෝඩ් ටික. මේකට දාන ඒකෙන් ටිකක්. මාළුව නැති එකට. හරි. දැන් අපි මේක මාසෙකින් බලමු. දැන් මට ඒකට වැඩක් තියෙනවා. වතුර දැමීම. ඒක බොහොරයි තියෙන මාළුවේ. ඒක රසායනික බොහොර. අපි මාසෙකින් බලමු කොයි එකට හොඳට හැදෙන්නේ කියලා. එහෙනම්